ආයුබෝවන් දුවේ පුතේ. ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ ඊසි සිංහල YouTube නාලිකාවත් එක්ක. අද අපි ඉගෙන ගන්න හදන්නේ ඈ අකුරෙන් පටන් ගන්න වචන මොනවද කියලා. ඈ අකුරෙන් පටන් ගන්න වචනවලට අදාළ පින්තූරත් එක්ක මේ වීඩියෝවේ අන්තර්ගත කරලා තියෙනවා. එහෙනම් අපි බලමු ඈ අකුරෙන් පටන් ගන්න වචන මොනවද කියලා. පළවෙනියටම ඇයන්නෙන් පටන් ගන්න වචනයක් විදියට අපිට හම්බ වෙන්නේ ඇතා කියන වචනය. ඇයනු තායනු ඇතා. ඇයන්න තායන්න ඇතා. දෙවනියට අපිට ඇයන්නෙන් පටන් ගන්න වචනයක් විදියට ලැබෙන්නේ ඇපල්. ඇපල්. ඇයන්න පයන්න හල්ලයන්න ඇපල්. ඇයන්න පයන්න හල්ලයන්න එකතු වෙලා හැදෙනවා ඇපල් කියන වචනය. තුන්වෙනි වචනයට යන්න කලින් පුංචි මතක් කිරීමක් තියෙනවා. මගේ channel එක subscribe කරපු නැති හැමෝම channel එක subscribe කරලා like එකකුත් දාලා ඉදිරියට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. දැන් අපි බලමු ඈ අකුරෙන් පටන් ගන්න ඊළඟ වචනය මොකක්ද කියලා. ඇට. ඇයන්න ටයන්න ඇට. ඇයනු ටයනු ඇට. හරි. ඊළඟට අපි බලමු අපිට ඇයන්නෙන් හම්බ වෙන ඊළඟ වචනය මොකක්ද කියලා. මේක අපේ ශරීරයේ තියෙන අවයවයක්. අපි හැමෝටම තියෙන දෙයක්. මොකක්ද මේ? ඇස. ඇයන්න සයන්න එකතු වෙලා හැදෙනවා ඇස. අපිට තියෙනවා ඇස් දෙකක් නේද? ඇස් දෙකක් නිසා අපි ඇස් කියලා පාවිච්චි කරනවා. තනි එකක් නම් අපි කියනවා ඇස කියලා. ඇයන්න සයන්න ඇස. ඊළඟට අපිට ඇයන්නෙන් හම්බ වෙන ඊළඟ වචනය තමයි දුවේ පුතේ ඇහැල. මේ ලස්සන මල් වර්ගයක්. කහ පාට ලස්සන මල් වර්ගයක් තමයි ඇහැල කියලා කියන්නේ. ඇයන්න හැයන්න සහ ලයන්න එකතු වෙලා. ඇයන්න හැයන්න ලයන්න එකතු වෙලා හැදෙනවා ඇහැල කියන වචනය. ඇහැල. ඊළඟට දුවේ පුතේ ඈ අකුරෙන් අපිට හම් වෙන ඊළඟ වචනය තමයි ඇඳ. අපි හැමෝම නිදා ගන්න පාවිච්චි කරනවා නේද? හැම ගෙදරකම වගේ තියෙන ගෘහ භාණ්ඩයක්. ඇයන්න දයන්න ඇඳ. ඇයන්න මෙතන පාවිච්චි කරන්නේ අපි සංඥක දයන්න. ඇයන්න දයන්න ඇඳ. ඊළඟට දුවේ පුතේ ඈ අකුරෙන් පටන් ගන්න ඊළඟ වචනය තමයි ඇනය. ඇනය. හැම ගෙදරකම ඇන තියෙනව නේද? අපේ ගෙවල් හදන්න පාවිච්චි කරන අමුද්‍රව්‍යයක් තමයි මේ ඇන. අපි විවිධ ඇන භාවිත කරනවා. ඇයන්න මූර්ධජ නයන්න යයන්න එකතු වෙලා හැදෙනවා ඇනය කියන වචනය. ඇයන්න මූර්ධජ නයන්න යයන්න ඇනය. ගොඩක් නම් අපි කියනවා ඇන. එකකට වඩා වැඩි සංඛ්‍යාවක් නම් ඇන. ඇයන්න මූර්ධජ නයන්න ඇන. ඊළඟට දුවේ පුතේ ඈ අකුරෙන් අපිට හම්බෙන ඊළඟ වචනය තමයි ඇඟිලි. ඒත් අපේ ශරීරයේ තියෙන අවයවයක් නේද ඇඟිලි? අපි හැමෝටම ඇඟිලි තියෙනවා. කොහෙද තියෙන්නේ? අත්වල සහ කකුල්වල. නැත්නම් අත්වල සහ පාදවල. අත්වල ඇඟිලි 10ක්, පාදවල ඇඟිලි 10ක්, මුළු එකතු ඇඟිලි 20ක්. එහෙනම් ඇයන්න, ගියන්න, ලියන්න. ඇයන්න, ගියන්න, ලියන්න ඇඟිලි. ඇඟිලි. ඊළඟට අපිට හම්බ වෙන වචනය තමයි දුවේ පුතේ
ඇල. සමහරුන්ගේ ගෙවල් පැතිවල නම් ඇල තියනවා නේද? තමන්ගේ ගෙවල් ළඟ ඇලක් තියන අය ඉන්නවා නම් කමෙන්ට් එකකුත් දාගෙන යන්නකෝ බලන්න. ඇයන්න මූර්ධජලා යන්න එකතු වෙලා තමයි හැදෙන්නේ ඇල කියන වචනය. ඇයන්න මූර්ධජලා යන්න ඇල. ඊළඟට දුවේ පුතේ අපිට ඇයන්නෙන් හම්බ වෙන ඊළඟ වචනය තමයි බය වෙන්න නම් එපා ඔන්න ඇට සැකිල්ල. මොකක්ද වචනය? ඇට සැකිල්ල. පුංචි ඔයාලා බය නෑ නේද? අපේ ශරීරය හැදිලා තියෙන්නේ මෙන්න මේ ඇට සැකිල්ල නිසා. මේ ඇට සැකිල්ල වටේට මස් තැම්පත් වෙලා තමයි අපේ ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් ඇයන්න, ටයන්න, සැයන්න, කියන්න, හල්ලා යන්න සහ ල අක්ෂරය එකතු වෙලා හැදෙනවා ඇට සැකිල්ල. ඇට සැකිල්ල. ඇයන්න, ටයන්න, සැයන්න, කියන්න, හල්ලා යන්න, ල යන්න. ඇට සැකිල්ල. මෙන්න මේ විදිහට දුවේ පුතේ අපිට ඈ අකුරෙන් පටන් ගන්න වචන ටික අඳුන ගන්න පුළුවන් පින්තූරත් එක්කම. එහෙනම් මගේ channel එක subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. මේ වචන ටිකත් පාඩම් කරගන්න. රූප ටිකත් මතක තියාගන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකකින් අපි ඈ අකුරෙන් පටන් ගන්න වචන අරගෙන එන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.